උඩු වෙනවා යකෝ. මොකක්ද ඒ වුනේ? හෙල්ලෝ කොල්ලෝ කෙල්ල සෙට් එක. ඉතින් අද ආදරෙන් පිළිගන්නවා Days of Sudha YouTube channel එකෙන් ගෙන අලුත්ම ගේම් ප්ලේ වීඩියෝ එකකට. ඉතින් friends ඔයාලා අහලා තිබ්බනේ මං ඇයි වීඩියෝ දාන්නේ නැත්තේ කියලා. ඉතින් අහනවක මට උන වැඩේ. ඔයාලා දන්නව නේද ග්‍රැනි ආච්චිව? හරි ඉන්න බං පොල්ලක් අතේ තියාගෙන. දන්න තියෙන්න බෑනේ හරිද? ඉතින් මං ගියා ඔකී ගේම් එක ගන්න හරිද? අවුල කියනවාකෝ මට ගේම් එක ගහගන්න බෑ කියනවාකෝ. හරිද? ඉතින් ඒක ගහගන්න බැරි හින්දා මං හැම වෙලෙම ග්‍රැනි ආච්චිට අහු වෙනවා. ඉතින් ග්‍රැනි ආච්චිට මං ගැන දුක හිතුණා හරිද? ඒ හින්දා මේ දැන් මට වීඩියෝ දාගන්න ඉතිකුත් නෑනේ උන්ගේ ගෙදර ඉන්න හින්දා හරිද? මං දිනන්න බෑයි මං වීඩියෝ දාන්න. ඒ හින්දා මේ මට ඔබ ගැන කනගාටුයි පුතා. මේ ඒ හින්දා ඔබ අපේ දුව ඉන්නවා මේ මෙන්න මේ ගෙදර හරිද? මේ ගෙදර අපේ දුව ඉන්නවා. ඒකේ තියෙනවා මගෙන් ගත්ත පොත් අටක්. හරිද? ඒ කියන්නේ ග්‍රැනි ආච්චිගේ මේ ග්‍රැනි ආච්චිගේ දුව මේ පොත් අටක් උස්සලා හරිද? ඉතින් ඒ පොත් අට ඉල්ලා දීපන් කියලා මේ මට කිව්වා. හැබැයි ග්‍රැනි ආච්චි කිව්වා සැලෙන්ඩිට අක්කා තමයි කියනම මේ හැබැයි ඇස් දෙක දිහානම් බලන්න එපා කිව්වා. එහෙම වුණොත් මේ එයාට තද වෙනවලු. එහෙන් බැලුවොත් එහෙම එයා මරනවලු. හරිද? එහෙමයි සීන් එක හරිද? අනේ ඉතින් මේ ග්‍රැනි ආච්චි මං ගැන දුක හිතලා නෙමෙයි දෙන්න ඇත්තේ. හරිද? ඒ හින්දා මේ අපි පොත් අට එකතු කරගෙන ගිහිල්ලා ග්‍රැනි ආච්චිට දෙමු. හරිද? මේ එහෙනම් යම මොකද්ද මේ සීන් එක බලන්න. ඉතින් මම කට අරගෙන දැන් මේක අහගෙන ඉන්න එපා. හරිද? මං කිව්ව බොරුවක්. හරිද? මේක අහගෙන ඉන්න එපා. හරිද? ඔබ subscribe කරපන්. හරිද? එහෙනම් මං අපි ගේම් එකට හරිද? මම දිනවා මොකද්ද සීන් එක? අපි මේ එක කියන එක ගහමු නේද? අම්මට දිරි වෙනවනේ. මේ මොකද්ද? exit door එක නේද මේක? අද මේක යන්න බැයිද දන්නේ නෑ බා. බෑනේ බා. පොත් අටක් හොයාගන්න තියෙනවනේ. ඒකයි සීන් එක නැත්තම් යන්න පුළුවන්. හරිද? ඉතින් දන්නවනේ ඕනේ කි. අපි මේක චෙක් කරගමු නම් ගැම්මටම ගිහිල්ලා. පග්ගෙඩි කොල් වලට නෑ. පුග්ගෙඩි පලන. මම තමයි මහ පග්ගෙඩියා. ධනරාජා. මිස්ටර් හැන්සම්. මතක් කරා විතරයි දැක්කද? මතක් කරා විතරයි අක්කා මෙතන. ආයි මතක් කරන්නේ නෑ ඔය කිව්වා. මෙතන පොත් එකක් වන්නේ හෙන ගහන අපරාධ මෙව්වා. ඉතින් මට හෙම්බිසාවේ දැන් මේක පොඩ්ඩක් කටාඩ අවුල් වෙලා ඉන්නේ ගණන් ගන්න එපා හරිද? මෙන්න මෙතන යතුරක් තියෙනවා ඒක අපිට වාසියක්. ඊට මෙන්න මෙතන දොරක් තියෙනවා. මේකෙන් මොන පිටතල ගෙම්බ එකක් නැද්ද බං මෙතන? නෑනේ බං. අවුල බං. අවිනංගෙන් ගැම්මඩ මේ හරියට සද්දයක් ඇහුණා. මෙන්න මෙතන පොතක් තියෙනවා. ගනින් බං මොක? අඩේ ගනින්. හරි අපි එකක් ගත්තා. අපි මේ පැත්ත චෙක් කරලෙමු නේ බං. මේ පැත්තට ගියට නෑ. ඒ හම්බෙන්නේ නේ. ඔව් අය හම්බෙන්නේ තර පාරම තමයි. හරි. මෙතන මේ පැත්ත. මෙන්න මෙතන දොරවල් දෙකක් තියෙනවා. මේ ඉදිරියට හිටියනේ සැලෙන්ඩිට අක්කා. කවුද බං ඕක කියලා බය. මෙන්න මෙතන තව යතුරක් තියෙනවා. යකෝ යතුරුමනේ හම්බෙන්නේ. ඔත් හම්බෙන්නේ නැත්. what the? අටි. මෙන්න මෙතන ලේ පාරක්. මාර්ගයේත් මම ගන්න අසරේ. අම්මට තියෙන. මෙන්න මෙතන තව පොතක් තියෙනවා. මේකේ ලේ පාරක් තියෙන හින්දා වෙන්නේ පොතක් තියෙනවා. මේක පොත් නැද්ද? අයියෝ වැඩක් නැහැ නේ පොත්. පියාඹන ඔළුවෙක් නේ බා. ඒක නිකන් මකුලියෙක් වගේ තින්නේ හැබැයි. ඉතින් මං කට ඇරගෙන බලාගෙන ඉන්න එපා හරකෙක් වගේ. පොඩක් ලයිට් පාරක් දාපන්. හරිද? එතකොට මේ වීඩියෝ එක වෛරල් වෙන්නේ. කවුද කෑ ගහන්නේ? මම බය නෑනේ බං ඕකිට. ග්‍රැනි අක්කා කිව්වනේ බලන්න එපා කියලා ඕක දිහා. නැත්තම් මම බලනවා. බලන්න එපා කිව්වම ආ ඉතින් ග්‍රැනි අක්කා කියන එක අහගෙන ඉන්න බෑ බං. ඒ හින්දා මම පාඩු ඉන්නවයි. නැත්තම් මං කාන්ට දෙයක් ගහලා එලවන්නේ ඕක. හරි. ඉන්නේ ලස්සන කාමරයක් තියෙනවා. මේක නම් පොතක් තිබ්බේ නැත්තම් වැඩකුත් නැහැ. හරිද? මේ මොකද්ද කුණු බාග? ආලයන් ගෑවි. ඒක නෙපාවන්.
මිනිසුන්ට වදයක් වෙන්න එපා. ඒවා. දොරක් තියෙනවා මේක අරින්න පුළුවන්. මේක අපිට හැංගෙන්න පුළුවන් දැන්. බෑ නේද? අය හැංගෙන්න මොකටද බං අනිත් පැත්ත වලා ගන්න තියෙන්නේ. මේ කුණු බාල්දිනේ බන්දින්. මම එක පොතක් වෙනුවෙන්ද මෙච්චර නැහුනේ මේක ඇස්සේ ඇවිල්ලා. හරි කමන්නේ ප්‍රින්ස් ඉතින් කුහක වෙන්න එපා හරිද? ඔබ කුහකෙක් බං. ඔබ තාම සබ්ස්ක්‍රයිබ් කරේ නෑනේ. කියෙන්නේ නැහැ. ඔබ තාම සබ්ස්ක්‍රයිබ් කරේ නෑනේ. ඔබ කුහකෙක් හරිද? ඔබ කුහකෙක් හරිද? ඔබ කුහකෙක් වෙන්න එපා ඉතින්. මම දැන් මෙහෙම කතා හදන්නේ ඔබ සබ්ස්ක්‍රයිබ් කරේ නැති හින්දානේ. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරපන්. හරිද? ඊට පස්සේ එහා තියෙන බෙල් අයිකන් එක. හරිද? ඕකට ඔබ දාගෙන ඉන්න සපත්තුවෙන් හරි ගහලා ඔක ඕල් දාපන්. හරිද? එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔබට එනවා. ඒකයි කියන්නේ. හරිද? ඉතින් ඊළඟට ගේම් ප්ලේ වීඩියෝ උන්නම් කියපන් අනිවාර්යෙන්. හරිද? මර්දිරි මේක අපි චෙක් කරා නේවා. අපිට මේ කාපරෙන් දැන් පොත් තුනක් හම්බුණා. හරිද? මේ කාපරෙන් නෙමෙයි පැලස් එකේ. හරිද? ඉතින් ගැම්මඩ යන්න මෙතනක් තියෙනවා. මට තව කාපරයක් නේවා. කාපරයක් නෙමෙයි තව සීන් එකක්. මේ නැද්ද මේ මොකවත් නැහැ. උඩු වෙනවා යකෝ. මොකක්ද ඒ වුනේ? යකෝ මොකද බය කරනවද මිනිස්සුන්? බලත් මිනිස්සු අපිත් මිනිස්සු. ආනේ වාතයක් වෙන්න එපා බං. නැන්දි නානේ මේ මට කවුරුනත් වැඩක් නැහැ. වාතයක් වෙන්න එපා මේ මට. හරිද? මිස්ටර් සුද්දා කියන්නේ හරිද? නේවා කතා කරපන් බලන්න. මේ වාතයක් වෙන්න එපා මට. මං හිතන්නේ දැන් අපි මේ කාමරෙන් එළියට ගියොත් හොඳයි. මොකද දැන් අපි පොත් 4ක් විතර මේකෙන් වලාගත්තනේ. ආයෙ පොත් නැති වෙයි මං හිතන්නේ. මම හිතන්නේ එහෙම. මේ පැත්තෙන් යන්නේ. මට මතක නෑ පෙන්ස් පාරේකින් ගණන් ගන්න එපා. පාර වැරදෙනවා කියලා මං දන්නවා. හරි මං කිව්වනේ උඹලට. පාර වැරදෙනවා. හරිද? දැන් ගාන්න යන්න තියෙන්නේ. ඵලයන්කෝ යන්න. වදයක් වෙන්න එපා මං දැක්කයි කියලා ආවට ඉතින්. හරිද? මට සිරියනවා. කවුද බං උකිට බය? ඕක හිතන්නේ මං ඕකිට බයයි කියලා බං. මං අනිත් පැත්ත බලාගන්න ඕකිට බයට කියලා හිතන්නේ. පිස්සුද බං? එහෙම නෑ. ග්‍රැනි අක්කා කිව්වනේ. ග්‍රැනි අක්කා යනට පිටින් යන්න බෑ. මේ මොන හිතක්ද බං? දැන් මං කොහෙන්ද මං යන පාර හොයාගන්නේ? මේ පැත්තෙන්. අපි මේ පැත්තෙන් ගිහලා බලමු. ඉතින් මොන පිටතලකින් මේකවත් නෑනේ. මාර කිස් එක. මේ පැත්තේ යම. මිනිස්සු ඔයාලා හිතනවා මම බය වෙලා ඉන්නේ කියලා. එහෙම හිතන්න එපා මම බයලා නෑ හරිද? මම මේ යන්න පාර හොයාගන්න බැරි. ඒකයි කේස් එක. බය පොවක් වතනේ ගෑවිලාවක් නෑ පම්මංගා. අති යන්ත. හරිද? අපි ආ දැන් අපි මේ පැත්ත දුරට යමු. හරිද? දැන් මේ පැත්තෙම අනිවාර්යෙන් පොත් අඩුම ගානේ දෙකක්වත් අපිට හොයාගන්න පුළුවන් ඉන්නේ. මිතින් පොත්. තව පොත් තුනයි. ඉබල දැක්කද ඒක? මෙතන හිටියා මොකෙද්ද බං? ඉබල දැක්කද ඒක? මේ අම්බල. කවුරුන් නෑ නේද? යතුරක් තියෙනවා මං ගන්නම් හරිද? කවන්නේ නෑ. තරහා වෙන්න එපා. මේ පැත්තට ගිහලා බලමු. මෙහෙට යමු. මෙහෙට ගිහලා මොන පිත්තල ගිම්බද්ද කරන්නේ? මේ පැත්තට ආයව. එතකොට ඒ කාවර නැද්ද එච්චර? දහම් බලන්න අපි ෂේප් එකේ ගිහිල්ලා. මේ පැත්ත බැලුවා. මේ බැලුවද බා? ඔය මෙහෙ බැලුවේ නෑනේ. මම මතක විදියට නම් මේ බැලුවේ නෑ මම. මෙච්චර දුර මට ඉතින් කුණු හරුප මතක් වෙන්නේ ඔය දාවට තමයි. ඒ වුණාට මං කුණු හරුප කියන්නේ. මොකද මේ වීඩියෝ එක පොඩි උන් බලනවද ගන්නෙත් නෑනේ. හරිද? හිතවද දේවි ඔබ ඉල්ලලා ඔබ ඉල්ලලා මට ඉතින් ආයෙත් යාකට දීලා හරි බං ඉතින් මේ පැත්තට යමු. මෙන්න මෙතන දොරක් තියෙනවා. මේ කවුද කෑ ගහන්නේ? කවුද යකෝ කෑ ගහන්නේ? මොකෙක් වන්නේ නැද්ද මෙතන? කලයන් ගොම්මෝ යකෝ බය කරන්න එපා බං. අපිත් මා
සත්තු වගේනේ හැදිරෙන්නේ මේ හොල්ම. මෙන්න තවත් වරක් තියෙනවා. එතන යතුරුක් තියෙනවා. යතුරු වැඩක් නෑ බම්මට. මට හොයලා දියම් පොත් තව 3ක්. මෙන්න මෙතන පොතක් තියෙනවා. තව පොත් 2යි අපිට හොයාගන්න පුළුවන්. හොයාගන්න පුළුවන් නෙමෙයි හොයාගන්න වෙන්නේ. ඉතින් දැන් අපිට සැලන්ඩින අක්කාගේ හැල හැප්පීම් මැද තමයි ජීවත් වෙන්න වෙන්නේ. හරි. මොකද දැන් පොත් 2යි කියලා ඔකි දන්නවා. මැරෙන්නේ නෑ. මැරිලා නින්නේ නේ බා. කොහොම මැරෙන්න දෙයක් නෑ. මේ පැත්තට යන්න බලන්න ෂේප් එකේ. මේ අර පහරද කොහෙද උකට නංගි යන්නේ බා. මේ පැත්ත අපි බැලුවද මං හිත. අනේ මන්ද බා. දැන් කොහොමත් අපි ගාව තව පොත් 2යි හොයාගන්න තියෙන්නේ කියලා දන්නේ ඉඳෝ කිය අනිවාර්යෙන් එනවා. අපි සැරින් සැරේ එනවා. ඉස්සල්ලා වගේ නෙමෙයි සැරින් සැරේ එනවා. සැරින් සැරේ හිමින් ඇවිත් හයියෙන් යන්න. ඔය මේ පැත්ත චෙක් කරමු ෂේප් එකේ මල්ලිලා. අර ඒ හුරේ තව එක පොතයි අපිට. අඩ තව එක පොතයි බං හොයන්න තියෙන්නේ. මාර කේස් එක බං. ඔයාලා හිතන්නේ කොහෙද ඉන්නද බං? මේ පැත්තට ගිහිල්ලා බලමුකෝ ෂේප් එකේ. අර කාබරේ එක කාබරේ තිබ්බේ. අර කාබරේ නෙමෙයි අර පැත්තේ. මේක අපි චෙක් කරානේ. කවන්නේ ආයෙත් චෙක් කරමු. මේ දුරවස්සේ තියෙනවද දන්නේ නැහැ නේ බා. යමු මේ පැත්තට. ඊට පස්සේ මේ. ඊයෝ. ඔයාලට බයයි කියලා හිතන් ඉන්නේ. බය නැහැ හරිද? එහෙනම් බය නැහැ මම. අපි ආයෙ ඒ කලයන්ව. ඒ පාර මෙයා එනවා වැඩි නේ බා. එනවා වැඩි වගේ. එහෙම බෑනේ. එයාව කියලා මම බය වෙනවද එයාට? නෑ. මම බයයිද එයාට නෑ. අපි යංගෝ ෂේප් එකේ. අපි මේ පැත්තට යමු. ටිආරි ජින්කටිකා. මේ පැත්තට යමු. ඉතින් ප්‍රෙස් මාර සීන් එකනේ උනේ. මම පොත් 7ක්නේ හොයාගෙන හිටියේ. ඉතින් පොත් 7 හොයාගෙන ඒක පාටම වීඩියෝ ඕෆ් වුණා. හරිද? වීඩියෝ ඕෆ් වුණාට පස්සේ මම ඒක බලන්න යද්දි මේ ගේම් එක ඕෆ් වෙලා. හරිද? දැන් ඉතින් මට අයි මුලි දන් ගහන්න බෑනේ. හරිද? ඔයාලා තේරුම් ගන්න ඕනේ ඒක. මට අයි මුලි දන් ගහන්න බෑනේ. ඒ හින්දා අපි වෙන දවසක ආයෙ මේක ගහමු. හරිද? එදා නම් ෆුල් ගේම් එකක් ගහමු. හරිද? දැන් කරන්න දෙයක් නැහැ. හරිද? ඉතින් ආදරෙන් ඉල්ලන්නේ. හරිද? ඔය subscribe button එක ක්ලික් කරාන්. හරිද? එතකොට මම වීඩියෝ එකක් දැම්ම ගමන් උඹට වීඩියෝ එක එනවා. ඒකයි මම මෙච්චර කියන්නේ. හරිද? ඔය subscribe button එක ඔන් කර subscribe button එක ඔබලා එහා පැත්තේ තියෙනවා bell එක. ඒකට මේ සපත්තුවෙන් ගහපන්. ටින් ටින් ගන්නවා. එතකොට හරිද? ඒකයි මම කියන්නේ. ඉතින් වීඩියෝ එක like කරලා නැත්නම් තාම වීඩියෝ එකට like එකකුත් දාපන්. හරිද? ඉතින් මගේ අඩුපාඩු එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. හරිද? අනිවාර්යෙන්ම දාන්න ඕනේ. හරිද? නැත්තම් තරහ වෙනවා. හරිද? අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඕනේ. හරිද? ඉතින් අලුත් ගේම් ප්ලේ වීඩියෝ එකකින් අනිවාර්යෙන් දවසක හමු වෙමු. ඉතින් අදට ගිහින් ඉන්න ටටා බයි.